නියොන් හසේරබුන්. එහෙනම් අපි අද EPS ටොපික් විභාගයට අනිවාර්යම ප්‍රශ්න හැදෙන ඔයාලා දැනගත යුතුම ජොන්ව මුන්හා කොටස් දෙකක් ගැන කතා කරමු. එහෙනම් දැන් යා වීඩියෝ එකට. අපි එහෙනම් අද කතා කරමු චිග්ජන් ඉනේ හාරු සහ හංගුගි තේජොන් කියොතොන්. මේකෙන් එහෙනම් අපි මුලින්ම කතා කරමු චිග්ජන් ඉනේ හාරු. ඒ කියන්නේ කාර්යාල සේවකයෙකුගේ එක් දිනයක්. අපි එහෙනම් මේ කොටසේ පළවෙනි ඡේදය කතා කරන්න යමු. මේකේ අපිට මුලින්ම කියනවා හංගුගි චිග්ජන් ඉන්දරන් දේබුබුන් අහොප්සියේ ඉරල් සිජක් හම්නිදා. ඒ කියන්නේ කොරියාවේ ආයතනික සේවකයන් බහුතරයක් ළමයින් වැඩ පටන් ගන්නවා. ඊළඟට කියනවා චුල්ගන් හල්තේනන් 지하철 ඉනා පෝසවා කතන් තේජොන් කියොතනල් ඉයොන් හගිතෝ හගෝ ගේන් සෙන්යොන් චාරල් ඉයොන් හගිතෝ හම්නිදා. ඒ කියන්නේ වැඩට යන විට උමන්දුම්රිය හෝ බසේ වැනි පොදු ප්‍රවාහන භාවිතා කරනවා වගේම පෞද්ගලික වාහනත් භාවිතා කිරීමක් කරනවා. ඊළඟට කියනවා චුල් තුයිගන් සිගානේනන් කියොතොනි එව් ඔච්චප් හයෝ යොගිචි අනල් ඉරෝ ගොරියෝමල් යොගිතෝ හම්නිදා. ඒ කියන්නේ වැඩට යන එන වෙලාවේ ප්‍රවාහනය ගොඩක්ම ජනකීර්ණ අනිශ්චිත අපහසුතාවලට ලක් වෙනවා. එහෙනම් අපි මේ කොටසේ සිංහල තේරුම නැවත සාකච්ඡා කරමු. කොරියාවේ ආයතනික සේවකයන් බහුතරයක් ළමයි වැඩ පටන් ගන්නවා. වැඩට යන විට මන්දුම්රිය හෝ බසේ වැනි පොදු ප්‍රවාහන භාවිතා කරනවා වගේම පෞද්ගලික වාහනත් භාවිතා කිරීමක් කරනවා. වැඩට යන එන වෙලාවේ ප්‍රවාහනය ගොඩක්ම ජනකීර්ණ අවිනිශ්චිත අපහසුතාවලට ලක් වෙනවා. නම් අපි ඊළඟ ඡේද කොටසට. මේකේ මුලින්ම කියනවා ජොම්සිමන් පොතොන් යොල් තුසියේ හන්සි සායි ඒ කුනියම් සික්තන් ඒසෝ මොග්නන්තේ කුනියම් සික්තන් ඊ ඔප්සමයොන් විසා කන්චෝ ඊ සික්තන් ඒසෝ මොක්සම්නිදා. ඒ කියන්නේ දවල් කෑම වෙලාව සාමාන්‍යයෙන් 12ත් 1ත් අතර ආයතනික අවන්හල් කන අතර නැතිනම් ආයතනයේ අසල අවන්හලකින් කනවා. ඊළඟට කියනවා ජොම්සිමන් කතන් කුසොනි සරම්දල්ගවා විසා ඒ හජි මොත්තන් යගිදෝ හාමියන්සෝ හම්කේ මොග්නන් කියොන්ගවා මාන්සම්නිදා. ඒ කියන්නේ දවල් කෑම කන විට එකට දෙපාර්තමේන්තු මිනිසුන් සමග කතා කරන්න බැරි වෙච්ච දේවල් කතා කරන අවස්ථාත් ගොඩක් තිබෙනවා. ඊළඟට කියනවා ඉල්බු චිග්ජන් ඉන්දරන් ජොම්සිම් සිගානල් ඉයොන් හායෝ කණ්ඩන් හන් චිමි වල්දොනල් ජල්කිකිතෝ හම්නිදා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආයතන සේවකයන් දවල් කෑම වෙලාවේ භාවිතා කරලා සරල විනෝදාංශ ක්‍රියාකාරකමුත් කරනවා. එහෙනම් මේ ඡේදේ සිංහල තේරුම අපි නැවත කතා කරමු. දවල් කෑම වෙලාව සාමාන්‍යයෙන් 12ත් 1ත් අතර ආයතනික අවන්හල්වල කන අතර නැතිනම් ආයතනයේ අසල අවන්හලකින් කනවා. දවල් කෑම කන විට එකට දෙපාර්තමේන්තු මිනිසුන් සමග කතා කරන්න බැරි වෙච්ච දේවල් කතා කරන අවස්ථාත් ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් ආයතන සේවකයන් දවල් කෑම වෙලාව භාවිතා කරලා සරල විනෝදාංශ ක්‍රියාකාරකමුත් කරනවා. එහෙනම් ඊළඟ ඡේදෙත් කතා කරන්න. මේක මුලින්ම කියනවා තුයිගනල් තේබුබුන් යොසස්සියේ හජිමාන් ඉරල් තාකත් නෙජි මොත්තෙසල් තේනන් යාගනල් හම්නිදා. ඒ කියන්නේ වැඩ අවසන් කිරීම බොහෝ පිරිසක් හයට කරන නමුත් වැඩ සියල්ල අවසන් කරන්න බැරි වුණ විට අතිකාල වැඩ කරනවා. සයින් කොරෝවා සතරේසරල් පුල්ගෝ ජීවෝ කරල් තජිජි විහේ සංසනා රියොතල්ගවා විසිගල් හල්තේදෝ ඉසම්නිදා. ඒ කියන්නේ වැඩ අවසන් වූවාට පසු ගොඩ දෙනෙක් දෙහෙට්ටුව ආතතිය ලීටර්ලා උසස් නිලධාරීන් සමසේවකයන් සමග භෝජන සංග්‍රහත් පවත්වන අවස්ථාත් තිබෙනවා. අපි එහෙනම් බලමු මේ කොටසේ සිංහල තේරුම නැවතත්. වැඩ අවසන් කිරීම බොහෝ පිරිසක් හයට කරන නමුත් වැඩ සියල්ල අවසන් කරන්න බැරි වූ විට අතිකාල වැඩ කරනවා.
වැඩ අවසන් වුණාට පසු ගොඩ දෙනෙක් දෙහෙට්ටුව ආතතිය ලිහිල් කරලා උසස් නිලධාරීන් සමසේවකයන් සමග භෝජන සංග්‍රහ පවත්වන අවස්ථාත් තිබෙනවා. එහෙනම් අයියා අවසාන ඡේදෙත් කතා කරන්න. ඔතොන් සරන්දරන් චුල්ගන් චොනිනා තුයිගන් හුවේ චාසිනි කොන්ගනල් විහේ උන්දරල් හගුණා චගි කේපරල් විහේ දීගුගෝ අග්ගොනේ තනිගිදෝ හම්නිදා. ඒ කියන්නේ ඇතැම් පුද්ගලයන් වැඩ අවසන් වූවට පසු තමාගේ සෞඛ්‍ය උදෙසා ක්‍රීඩා කරනවා හෝ තමාගේ සංවර්ධනය සඳහා විදේශ භාෂා පාසල්වලට යෑමක් කරනවා. මේකේ නැවතත් සිංහල තේරුම කතා කරමු. ඇතැම් පුද්ගලයන් වැඩ අවසන් වූවට පසු තමාගේ සෞඛ්‍ය උදෙසා ක්‍රීඩා කරනවා හෝ තමාගේ සංවර්ධනය සඳහා විදේශ භාෂා පාසල්වලට යෑමක් කරනවා. හරි, අපි එහෙනම් ඊළඟට කතා කරමු හංගුගී තේජොන් කියොතොන් කොරියාවේ පොදු ප්‍රවාහනය. අපි එහෙනම් මේකේ පළවෙනි ඡේදය කතා කරමු. මේකේ මුලින්ම අපිට කියනවා හංගුක් තේජොන් කියොතොනි චාල් පල්දන් ට්වී ඕ ඉන්න නරායිම් නිදා. ඒ කියන්නේ කොරියාවේ පොදු ප්‍රවාහනය හොඳින් වර්ධනය වෙලා තියෙන රටක් වේ. ඊළඟට කියනවා තේජොන් කියොතොනල් ඉයොන් හයෝ කක්කාවුන් කොත්පුන්මාන් අනිරාමෝන් කොතරෝදෝ යොන්රිහගේ ඉදුන් හල්සුවිසම් නිදා. ඒ කියන්නේ පොදු ප්‍රවාහනය භාවිතා කරලා ළඟ තැන්වලට පමණක් නොව දුර තැන්වලටත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. මේ කොටසේ සිංහල තේරුම නැවතත් කතා කරමු. කොරියාවේ පොදු ප්‍රවාහනය හොඳින් වර්ධනය වෙලා තියෙන රටක් වේ. පොදු ප්‍රවාහනය භාවිතා කරලා ළඟ තැන්වලට පමණක් නොව දුර තැන්වලටත් පහසුවෙන් ගමන් කරන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ ඡේදෙට. කියනවා තෝසිගාන් ඉදොනේ කජන් නොල්ලි ඉයොන් තුයිනන් යොතොන් සුතාන කොසොක් පෝස ඉන්නිදා. කියන්නේ නගරාන්තර ගමනට භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යයක් විදියට නගරාන්තර බස් තියෙනවා. ඊළඟට කියනවා සෝල්ලිනා බුසාන් තන්නි තේතුසිවා ජුන්සෝ තෝසිරල් යොන්ගියොල් හානන් නොසොක්තරි මානි ඉස්සමියොන් ජුයෝ නොසොක්තරන් සිමියා සිගනේදෝ හෙම්තුයිම්නිදා. ඒ කියන්නේ සෝල් හා බුසාන් ආදී විශාල නගර කුඩා නගර සමග සම්බන්ධ කරන බොහෝ මාර්ග ඇති අතර ප්‍රධාන මාර්ගවල රැ වෙලාවෙත් ගමන් කරනවා. ඊළඟට කියනවා කක්කාවුන් තෝසිගානි චබන් කොරිරල් ඉදොන් හල්තේනන් සිවී පෝසරල් ඉයොන් හාමියොන් තුමිනිදා. ඒ කියන්නේ අවට නගර අතර කෙටි දුරක් ගමන් කරන විට ඔබට නගරාන්තර බස් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට කියනවා කරිගෝ තෝසිනේ සොනන් සිනේ පෝසරල් ඉයොන් හාමියොන් තෝසිකොත් කොතල් ස්වීප්ගේ කල්ස්විසම් නිදා. කියන්නේ ඒ වගේම නගරයක සිට නගරයකට යෑමට නගරාන්තර බස් භාවිතා කරනවා. අපි එහෙනම් මේ ඡේද කොටසේ සිංහල තේරුම නැවතත් කතා කරමු. නගර අතර ගමනට භාවිතා කරන ප්‍රවාහන මාධ්‍යයක් විදියට නගරාන්තර බස් තිබෙනවා. සෝල් හා බුසාන් ආදී විශාල නගර කුඩා නගර සමග සම්බන්ධ කරන බොහෝ මාර්ග ඇති අතර ප්‍රධාන මාර්ගවල රැ වෙලාවෙත් ගමන් කරනවා. අවට නගර අතර කෙටි දුරක් ගමන් කරන විට ඔබට නගරාන්තර බස් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම නගරයක සිට නගරයකට යෑමට නගරාන්තර බස් භාවිතා කරනවා. එහෙනම් අපි ඊළඟ ඡේදය කතා කරන්න. මේක මුලින්ම කියනවා ජුයෝ තේතුසියේන කිචායෝගි ඉස්සයෝ ජොල්තෝරල් ඉයොන්හල් තෝසිගාන් ඉදොන්දෝ කානන් හම්නිදා. ඒ කියන්නේ ප්‍රධාන විශාල නගරවල දුම්රිය නැවතුම් පොළවල් වල දුම්රියන් භාවිතා කරලා නගර අතර ගමන් කළ හැකි. ඊළඟට කියනවා යොල්චා ඒනෙන් KTX SRT वा खतन कोसोक योल्चावा सेमाल हो मुगन फान हो दनगुआ कतन इल्पन योल्चागा इसमनिदा. ඒ කියන්නේ දුම්රිය වන KTX SRT වැනි අතිවේගී දුම්රියන් සහ සෝමාල් හා මුගන්වන් හෝ වැනි සාමාන්‍ය දුම්රියන් තිබෙනවා. ඊළඟට කියනවා කොසොක් යොල්චානන් යොගමි චොම්පිස්සජිමාන් පරගෝ පියොන්රි හම්නිදා. ඒ කියන්නේ අධිවේගී දුම්රිය ගාස්තුව ටිකක් මිල වැඩි වුණත්
වේගවත් වගේම පහසුයි. ඊළඟට කියනවා Seoul Esuo foto 한국이 주인함단 도시니 부산까지 2시간 반쯤 거리입니다. ඒ කියන්නේ සෝල් සිට කොරියාවේ දකුණු කෙළවරක් වන නගරයක් වන බුසාන් දක්වා පැය දෙකමාරක් පමණ ගත වෙනවා. ඊළඟට කියනවා 고속버스나 지하철이 장거리 대중교통을 이용할 때는 인터넷이나 모바일 앱을 통해 뷰를 예매하는 것이 좋습니다. ඒ කියන්නේ ශීඝ්‍රාමී බස් රථ හා දුම්රිය ආදී දිගුදුර ධාවනය වන පොදු ප්‍රවාහනය භාවිතා කරන විට ඉන්ටර්නෙට් හෝ මොබයිල් ඇප් මගින් ටිකට්පත් දෙන් කරවා ගන්න එක හොඳයි. අපි එහෙනම් මේ කොටසේ සිංහල තේරුම නැවත කතා කරමු. ප්‍රධාන විශාල නගරවල දුම්රිය නැවතුම් පොළවල් වල දුම්රියන් භාවිතා කර නගර අතර ගමන් කළ හැකියි. දුම්රිය වන KTX SRT වැනි අධිවේගී දුම්රියන් සෝමාල් හා මුගන්වන් හෝ වැනි සාමාන්‍ය දුම්රියක් තිබෙනවා. අධිවේගී දුම්රිය ගාස්තුව ටිකක් මිල වැඩි වුණත් වේගවත් වගේම පහසුයි. සෝල් සිට කොරියාවේ දකුණු කෙළවරක් වන නගරයක් වන බුසාන් දක්වා පැය දෙකමාරක් පමණ ගත වෙනවා. ශීඝ්‍රගාමී බස් රථ හෝ දුම්රිය ආදී දිගුදුර ධාවනය වන පොදු ප්‍රවාහන භාවිතා කරන විට ඉන්ටර්නෙට් හෝ මොබයිල් ඇප් මගින් ටිකට්පත් දෙන් කරව ගන්න එක හොඳයි. එහෙනම් අපි ඊළඟ ඡේදෙත් සාකච්ඡා කරන්න යමු. ඒකෙන් මුලින්ම කියනවා Seoul, Busan, Daegu, Daejeon, Gwangju 등과 같은 대도시에는 지하철이 있습니다. ඒ කියන්නේ Seoul, Busan, Daegu, Daejeon, Gwangju ආදී ප්‍රධාන නගරවල උමන් දුම්රිය තිබෙනවා. ඊළඟට කියනවා 지하철 이용하면 도시 안에서는 빨리 이동할 수 있습니다. ඒ කියන්නේ උමන් දුම්රිය භාවිතා කරනවා නම් නගර තුල ඉක්මනට ගමන් කරන්න පුළුවන්. අපි එහෙනම් මේ කොටසේ සිංහල තේරුම නැවත කතා කරමු. Seoul, Busan, Daegu, Daejeon, Gwangju ආදී ප්‍රධාන නගරවල උමන් දුම්රිය තිබෙනවා. උමන් දුම්රිය භාවිතා කරනවා නම් නගර තුල ඉක්මනට ගමන් කරන්න පුළුවන්. එහෙනම් අපි මේ කොටසේ අවසාන ඡේදය කතා කරන්න යමු. මේකේ මුලින්ම කියනවා 택시는 24시간 이용할 수 있는 편리한 교통수단입니다. ඒ කියන්නේ ටැක්සි පැය 24ම භාවිතා කළ හැකි පහසු ප්‍රවාහන මාධ්‍යයක් වේ. ඊළඟට කියනවා 소날터로 지나가는 빈 택시를 잡을 수도 있지만 모바일 앱을 통해 편리하게 택시를 부를 수도 있습니다. ඒ කියන්නේ අත වනලා යන හිස් ටැක්සි අල්ලගන්න පුළුවන්. නමුත් මොබයිල් ඇප් හරහා පහසුවෙන් ටැක්සි කරගන්නත් පුළුවන්. එහෙනම් අපි මේ ඡේදේ සිංහල තේරුම නැවත කතා කරමු. ටැක්සි පැය 24ම භාවිතා කළ හැකි පහසු ප්‍රවාහන මාධ්‍යයක් වේ. අත වනලා යන හිස් ටැක්සි අල්ලගන්න පුළුවන්. නමුත් මොබයිල් ඇප් හරහා පහසුවෙන් ටැක්සි බුක් කරගන්නත් පුළුවන්. හරි, අද කතා කරපු චොල්බ මොනවා කොටස් දෙක වලට හොඳින් පැහැදිලි වෙන්නේ නැති. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.